ආයිබෝවන් ඔයාලා හැමෝටම ඔයාලගේ මොබයිල් එකේ තියෙන WhatsApp account එක ඔයාලගේ PC එකට කනෙක්ට් කරගන්න අවශ්‍යයි. මේ දේ කරන්න නම් අපි මේ විදිහට mobile app එක open කරගන්න ඕනි WhatsApp. මෙතනදී අපිට තියෙනවා අපේ account එකේ menu එකට යන option එක මෙතන උඩින්ම තියෙනවා ඉරි කැලි තුනක් ඔයාලට පේනවා. එතන click කරගත්තට පස්සේ දැන් අපිට menu එක පෙන්වන්න කරනවා. මේ menu එකේ අපිට යටින්ම තියෙනවා settings option එක. අපේ account එකේ settings වලට යන්න පුළුවන්. settings වලට ගියාට පස්සේ දැන් අපේ profile එක පෙන්වන්න කරලා තියෙනවා. මේ profile එකට අපිට තව account එකක් add කරගන්න පුළුවන්. ඒ වගේම මේ account එක වෙනත් device එකට connect කරගන්නත් අපිට මෙතනදී option එක ලබා දීලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ මේක PC එකට connect කරගන්න නම් මෙතනදී QR code option එක තියෙනවා පළවෙනියටම. ඔයාලා එතන click කරගන්න ඕනේ. මෙතන click කරාට පස්සේ ඔයාලගේ QR code එක පෙන්වන්න කරනවා. ඔයාලගේ account එක වෙනත් device එකකට මේක scan කරලා connect කරගන්න option එක තියෙනවා. ඒ වගේම දැන් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ account එක PC එකට connect කරන්න. ඒක නිසා අපි තෝරගන්න ඕනි දෙවෙනියට තියෙන scan code කියන option එක. ඒ විදිහට QR scan එක ඔයාලා mobile එකෙන් open කරගෙන දැන් එන්න ඕනි ඔයාලගේ PC එකේ WhatsApp web එකට. WhatsApp web එකට ආවට පස්සේ දැන් අපිට තියෙනවා මේ විදිහට අපිට download කරගන්න පුළුවන් WhatsApp එක PC එකට අදාළ application එක. ඒ ඉතින් install කරගන්නත් පුළුවන්. දැන් අපිට අවශ්‍ය account එකට login වෙන්න ඔයාලට පුළුවන් මෙතන එහා පැත්තේ තියෙන login button එක click කරගන්න. login click කළාට පස්සේ දැන් ඔයාලට පෙන්වන්න කරනවා මේ විදිහට අදාළ account එකට login වෙන්න අපිට PC එකට login වෙන්න QR code එක පෙන්වන්න කරලා තියෙනවා. දැන් කරන්න තියෙන්නේ ඔයාලා අතනින් open කරගත්ත mobile එකකින් open කරගත්ත QR scan එකෙන් මේ QR code එක scan කරගන්න තියෙන්නේ. ඒ විදිහට scan කරගත්තට පස්සේ ඔයාලගේ mobile එකේ තියෙන WhatsApp account එක PC එකට connect වෙනවා. PC එකෙනුත් දැන් ඔයාලට ඒ account එක use කරන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම QR scan ක්‍රමයට අමතරව ඔයාලට ඔයාලගේ WhatsApp account එක හදලා තියෙන mobile number එක use කරලත් ඔයාලගේ WhatsApp එකට PC එකෙන් login වෙන්න පුළුවන්. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ QR code එක යටින් පෙන්වන්න කරලා තියෙනවා login with mobile number කියන එක. ඔයාලට පුළුවන් මෙතන click කරගෙන ඔයාලගේ mobile number එක මෙතනට enter කරගන්න. එහෙම enter කරගෙන WhatsApp එකේ mobile number එකට වෙන OTP code එක enter කළාට පස්සේ ඔයාලට පුළුවන් ඒ අදාළ account එකට PC එකෙන් connected වෙන්න. ඉතින් මේ ක්‍රම දෙක use කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ mobile එකේ තියෙන WhatsApp account එකක් ඔයාලගේ PC එකට පහසුවෙන්ම connected කරගන්න. thank you video එක බැලුවට channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා නැත්නම් එකතු වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම video එක හොඳයි නම් like කරන්න කියලාත් මතක් කරනවා. ගිහින් එන්න. thank you video එක බැලුවට.